දැන් අගේ වැඩි මේ අඩු වෙනවනේ නේ. තව එකක් තියෙනවා. හරිද? දැන් ගමේ ඉන්නවා මිනිස්සු. හරිද? දැන් මාස 6-7කට විතර කලින් මට කියනවා පුතා තව ජොබ් එකක් නැහැ නේද? තව ජොබ් එකක් නැහැ නේද? බලන්න උන් හිතන විදිය. උන් කියනවා කැම්පස් එකෙන් ඉරියට ආව ගමන් ජොබ් එකක් නැහැ. බොරු නෙමෙයි. ඔයාලා ගම්මලත් ඇති ඉරියට ආව කට්ටිය. අහනවනේ එයාට තව ජොබ් එකක්වත් නැහැ. අරගයි මේකයි. උන් මොකද හිතන්නේ? හරි. අර එක වසරේ ඉඳන් 11 වසරට එනකම් ඔන්න නොමිලේ අධ්‍යාපනය දෙනවා. හරිද? අපේ කාලේ ඉඳන් පෙළුණාම එළියනේ ඌ. හරිනේ. හොඳ වෙලාවට මම පෙළුන්නේ නැහැ. හරි. ඊට පස්සේ ආය 13 වසරට එනකම්ම නොමිලේ උගන්වනවානේ. හරි. නොමිලේ උගන්වනවා. දැන් කැම්පස් එකෙත් අවුරුදු 4කට ඩිග්‍රී එකක් කරා. හරිනේ. ඩිග්‍රී එක කරානේ. හරි. අවුරුදු 4ක ඩිග්‍රී එක කරාට පස්සේ හරිද? මුන් කියනවා ආය දැන් මම ආය රජෙන් ජොබ් එක ඉල්ලන එක හරිද? ඈ එක වසරේ ඉඳන් 13 වසරට නොමිලේ උගන්වනදා. හරිද? කැම්පස් එකනුත් කරලා දී මං ගියපා ඔය කලින් කිව්වනේ වටිනාකම ඩිග්‍රී එකේ. කිව්වනේ. හරි. ආයෙත් උගන්වනදා ආය අවුරුදු 4ක් කැම්පස් එකේ උගන්වන්න මේවා කරලා ආයෙ කියන ආයෙ රජයට කරදර ගන්න ඕනේ ජොබ් දිදියෝ. හරිද? නෑ. ආයෙක තමයි කියන්නේ. හරි. එක දවසක් හිටිය අයියා කෙනෙක් මම කිව්වා රෙදි නැති වෙන්න. අර එහෙම හිතනකම් ලංකාව දියුණු වෙන්නේ නැහැ ඒකට. හරිද? අය රජයෙන්ම දෙන්න ඕනි කියලා නෑ. හරි. තේරුණානේ? දැන් ඔය කට්ටිය ඉන්නවා සමහර කට්ටිය. මේව කරන්න දාන්නේ අපේ මේ ආර්ට් කරපු මල්ලි කෙනෙක් ඉන්නවා. මිනිහා කුඹුරු වැඩ කරන්නේ. මියුසික් ක්ලාස් ටිකක් කරනවා මියුසික් කරන්නේ යා. හරිද? සාමාන්‍ය 7-8 9 වගේ මියුසික් තියෙනවා. හරිද? ඒක කරන ගමන් කුඹුරු වැඩ කරනවා පොඩි. හරි. ඌ හිතන්නේත් නෑ එහෙම. ආව කැමති මමත් කැමති රජෙන් ජොබ් එකක් දෙනවා නම් ඒක වෙනම කතාවක්. තිබ්බොත් නිකන් යන්නෙත් නෑ විභාගෙ ලියලා තමයි යන්නේ. නැත්තම් නිකන් බෑනේ. ඊට වැඩි හොඳයි ටියුෂන් රසාව කරන් ඉන්න. ඔව්. ඉන්නේ උන්ට බම්බු ගහ ගන්න කියලා. කතා කියන එක කොහොමද කියනවනේ බං. නේද? ඒක තමයි. බලන්නකෝ. ඔයාලා ගමෙත් ඇති. කැම්පස් ඉවර වෙච්ච කට්ටිය. දැන් මුන් කියන මොකද්ද? සමහරව තියෙනවනේ ගෲප්ස් තියෙනවනේ. ගෲප් වල කියනවා වරේ උද්ඝෝෂණ වලට. හරි. නේ? කියනවනේ. අර උද්ඝෝෂණ වල ප්‍රමුඛයෝ ඉන්නේ මොකද කරන්නේ? අන්න දේශපාලන පක්ෂයෙන් ගන්නවා සල්ලි ගන්නවා. හරි. අර පල්ලෙහි ඉන්න එක මොකද්ද? ඉරේ යන්නත් ඕනේ. මේව කරන්නත් ඕනේ. වැඩක් නැහනේ. නේ? තමයි වෙන්නේ. හරි. සමහර කැම්පස් වල ඔය අන්තරෙත් කේස් එක එහෙම තමයි. අන්තරේ කේස් එක. ඔය ලොකු ලොක්කෝ සභාපතිලා ලේකම්ම කට්ටිය ඉන්නේ. උන්ට සල්ලි දෙනවා. උන්ට දේශපාලනය කරගෙන හිටියම ඇති උන්ට සල්ලි දෙනවා. හැබැයි ඔය දැන් පිකට් එකට ඉඳන්කො ඔයාලා ෆස්ට් එකේ ගිහිල්ලා යනවා කියමුකෝ ෆස්ට් ඉයර් සෙකන්ඩ් ඉයර් ගිහිල්ලා. ඔය යනවා පිකට් එක්ක. හරි. දැන් ඊළඟ පොඩි සිට වුණොත් කොහොමද? ඒක ජීවිත කාලෙම නඩු. වැඩක් නැහැ කියලා. සමහර උන්ට මැරිලා මේ මොකද්ද මේ බැදලා ළමයිනුත් ඉන්නවා. හැබැයි ඌ අයත් ගමට ඇවිල්ලා ආය යනවා කොළඹට නඩුවට. හරි. ඒකම මම නඩු. බොරු නෙවෙයි සමහර නඩු තියෙන හින්දා හොඳ රස්සාවකට යන්නත් නැහැ. ඔක තමයි තියෙන්නේ. රයිට්. ඒ හින්දා try කරනවා මොකද්ද? කොළඹ කැම්පස් එකට යන්න try කරනවා. රයිට් බොරු නෙවෙයි. කිව්වනේ. පිකට් කරන්නේ නැහනේ. හරි. නේ. පිකට් කරන්නේ නැහැ. ඇයි අධ්‍යාපනයේ තමයි ප්‍රමුඛ තියෙන්නේ. ඒකයි. ඉතින් දැන් මේ ලංකාවේ බෙස්ම යුනිවර්සිටි රෑන්ක් වල ඉන්නේ ඒක තමයි ඉතින්. යුනි රෑන්ක් වල ඒ ඉතින් ඉන්නේ හින්දා තමයි. අධ්‍යාපන ප්‍රමුඛතාවය දෙන්නේ. වැඩක් නැහැ. හරි. දැන් ඔයාලගේ අම්මා කැමතිද? ඔයා ගිහිල්ලා පිකට් එකට ගිහිල්ලා මේව නඩුවක් දා ගන්නවට. නෑනේ. එහෙම නෑ ඉතින්. ඊට පස්සේ අර ජීවිත කාලෙම යනවා. ජොබ් එකකට යන්නත් නෑ හරියට. එහෙම හරියම. දැන් ඔය ඉඳන්නකෝ දැන් ඔය ඉන්නවනේ කට්ටිය. ඉන්නවා දැන් මේවල ඉඳලා දේශපාලනට ආපු කට්ටිය ඉන්නවනේ. නේ. ඒ කට්ටිය මොකද කරන්නේ? දැන් මේ කට්ටිය දේශපාලනය කරගෙන ඉන්නවා. හැබැයි අර පල්ලෑ නඩුව කාපු එක මොකද කරන්නේ? ඈ ඌ තවත් නඩුව වලට යනවා. ඔච්චරයි කරන්නේ. හරි. ඒ හින්දා ගිහිල්ලා පාඩු ඉගෙනගෙන මරෙල්ලා. එච්චරයි. හරි. රයිට් අරගෙන යන්න. කිව්වත් වැඩිද රෝල්. බොරුනේ මේක තමයි ඇත්තම කතාව. හරි. මන්නම් කියනවා යන්න නම් එපා පිටට. වැඩක් නැහැ නේ.
වැඩක් නැහැ නේ ගිහිල්ලා නේ. රයිට් අපි කරේ කොතනද? රයිට් ආඩියාලේද?